පත්තරේ දාලා තිබ්බා කියලා යුදාධිකරණය මාස 9කින් විදේශ විනිසුරුවරුත් ඇති කියන එක මේ නුවර ඒ පත්තරේ පෙන්නලාම එතුමා ඒක සඳහන් කරනවා. ඒ වගේම මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මම මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමා කියන්නේ මම ඊයේ ශ්‍රී ලංකා රාමායන නිකායේ උපසම්පදා උත්සවයට ගිය අවස්ථාවේදී කිව්වා විදේශ විනිසුරුවරු මේ රටට ගෙන්වන්න මම කොහොමත් එකඟ වෙන්නේ නැහැ කියලා. එයට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිසේත්ම ඉඩක් නැහැ. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. අපේ අධිකරණයේ පිටරටින් මිනිස්සුරු ගෙනත් නඩු අහන්න මම ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිතුමා කියන්නේ මාස 9කින් එහෙම මේ හයිබ්‍රිඩ් උසාවියක් මේ රටේ ස්ථාපිත කරන්නේ නැහැ. ඒකට එතුමා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එකත් කියන්න පුළුවන් කියන එකත් එතුමා මේ කතාව තුළ ඇතුල් කරලා අන්තර්ගතනය කරලා තියෙනවා කියන එකත් මම කියන්න කැමතියි. විශේෂයෙන් සඳහන් කරන්න මේ එතුමා එතන අවස්ථාවක් කරගත්තේ නැහැ මේ බටහිර රටවල් වලට ගහන්න. ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකතුමා පිළිබඳ එතුමා අදහසක් නෙවෙයි එතන ඉදිරිපත් කළා තියෙන්නේ. ට්‍රම්ප් කියපු දෙයක් තමයි එතුමා ඒ අවස්ථාවේදී කිව්වේ. එතුමා මේ ට්‍රම්ප් ඒ අපේක්ෂකතුමා හරි දෙයක් කිව්වා කියලා එතුමා එතන සඳහන් කරෙත් නැහැ. අපේ රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අපි විග්‍රහ කරනකොට අපි කිසිම පාර්ශවයක් අයින් කරලා දාලා ඒ පාර්ශවය මේ කොන් කරලා සමහර රටවල් තෝරා බේරගෙන ඒ රටවල් පමණක් අපිට කිට්ටුයි අපිට උදව් කරනවා අපිට විශ්වාස කරන්න පුළුවන් කියන මතේ ඉඳලා ක්‍රියාත්මක වෙන විදේශ ප්‍රතිපත්තියක් නෙමෙයි අපේ රජය ක්‍රියාත්මක කරන්නේ. අපි උත්සාහයක් ගන්නේ හැම රටක් එක්කම ගනුදෙනු කරලා මිත්‍රශීලීව වැඩ කරලා ඒ වගේම අපේ රටට ඒ රටවල් හරහා සහයෝගයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒක චෝදනා එල්ල වෙනවනේ අපේ ත්‍රිවිධ හමුදාවට අපේ රණවිරුවන්ට එක චෝදනා එල්ල වෙනවා. මනිකන් කවුන්සිලේ මේ පිළිබඳ නොයෙකුත් අදහස් ඉදිරිපත් වෙනවා. යුදාධිකරණයක් ගැන සමහරව ඇවිල්ලා කතා කරනවා. සමාජික රටවල් නෙවෙයි. ඔය රජයේ නොවන සංවිධාන වලටත් අවස්ථා දෙනවනේ අදහස් ඉදිරිපත් කරන්න. යුදාධිකරණයක් ගැන කතා කරනවා. එතකොට කේකායගේ දේශපාලන න්‍යායපත්‍ර මේ ස්වාධීන රටේ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක තමයි එතුමා කියලා තියෙන්නේ. කවුරු හරි පුද්ගලික වශයෙන් වැරදි දෙයක් කළා තියෙනවා නම් මානව හිමිකම් උල්ලංඝනයක් කළා තියෙනවා නම් සාක්ෂි ඇතිව ඒක මේ පුද්ගලයා පිළිබඳ කටයුතු කිරීම අපේ යුතුකම. අපි සංහිඳියාවට මේ යන ගමනේදී ඒක කරන දේ වෙද හැබැයි සාක්ෂි තියෙන්නත් ඕනේ. දැන් අපිට ඇඟිල්ල දෙක කරලා කියන්න බෑ අරයා කරා මෙයා කරා කියලා. ඉතින් ඒකට අවශ්‍ය පසුබිම නීතිමය පසුබිමක් දැන් අපි සකස් කරගෙන යනවා. හැබැයි සමස්තයක් ඇටියට ගත්තාම අපිට කවදාවත් අමතක කරන්න බෑ. අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාග කළා තමයි මේ නිදහස අපිට ලබා දුන්නේ. බෙදිලා තිබුණු රටක් එක්සේසත් කරේ. Why either US or UK did not still now the Tilcott court came last week. And up to now there was no statement. This is a very, very serious matter. They invaded a foreign country on the pretext of having weapon of mass destruction, and later found that the Tilcott report found that there were so many misinterpretation by Tony Blair, but still they haven't failed to say anything about official either by the US government or by the British government. Why is this? No, that is up to the UK government to respond. As I mentioned earlier, this is a very lengthy report and it has huge ramifications, and I'm sure they are studying it in detail. I'm sure there will be discussion in the House of Commons about this. I mean, that's something. I mean, you can't sort of just in matter of 3-4 days. We can't say, I mean, there was this commission appointed, headed by Mr. Shilcott. He took 7 years to present this report. Now the report has come out. I'm sure there will be a reaction. There's no two words about it. And we are also expecting, we express the hope that there will be a reaction from the part of the UN as well as the Human Rights
High Commissioner and his office. That will come. සම්බන්ධන් මහත්තයා කියනවා මේ පිටරටින් විනිසුරු ගේන්න ඕනේ නැහැ කියලා. ඉතින් සුමන්දිරන්ද සම්බන්ධෙන්ද ඒ පක්ෂයේ නායකයා. ඒ වගේම තමයි මම කිව්වේ ජනාධිපතිතුමා යම් කිසි දෙයක් ප්‍රකාශ කරාම රජයේ ප්‍රධානී හැටියට අගමැතිතුමත් ඒ හා සමානව ප්‍රකාශයක් කළා තියෙනවා නම් එතනින් කේස් එක ක්ලෝස්. ඊට වඩා අදහස් කාටවත් ඉදිරිපත් කරන්න බෑ. ඒක තමයි නිල ස්ථාවරය. 23 වෙනිදාට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පෙර තමයි තීරණය ගත්තේ 23 වෙනිදා මේක අරන් සම්මත කරගන්නවා කියලා. පනතක් සම්මත වුණාට පස්සේ පනතේම වගන්තියක් තියෙනවා. අදාළ ඇමතිවරයාට පුළුවන් කියලා රෙගුලාසි පනවන්න. ඒ වගේම එතන තවත් සඳහනක් තියෙනවා සාමාන්‍ය කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට රෙගුලාසි ගෙනත් ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න ඕනේ කියලා. රෙගුලාසි ක්‍රියාත්මක වෙනවා. ඒ තෝරගත්ත දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. පස්සේ තමයි රෙගුලාසි ගෙන්නේ. පාර්ලිමේන්තුව එතකොට රෙගුලාසි පනවනවා කියන්නේ දැන් උදාහරණයක් ඇටියට ගැසට් කරනවා රෙගුලාසි පනවලා මේ රිෂඩ් බදුදීන් ඇමතුමා නිතර භාණ්ඩ වල ටැක්ස් එක අඩු වැඩි වෙනවා මිල වැඩි වෙනවා. ඉතින් මේවා පස්සේ තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ සාමාන්‍ය කාලයක් ඇතුළත. ඉතින් මයි දෙවෙනිදා ඉඳලානේ මේ ක්‍රියාත්මක වුණේ. ඒක දැන් මාස 2ක් විතර ගිහිල්ලා තමයි දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ඇතුල් කරලා දැන් මේක සාකච්ඡා කරන්නේ. ඒක ඇතුළත් නෑ අපි මේ අපිට තියෙනවනේ ආණ්ඩුවට තියෙනවනේ බහුතරයකට වඩා